शाहरुख खान, सलमान खान, कमला हासनලා රජිනිකාන්ත්ලා ලංකාවේ කියන නේද දෙලවලදා. Taman ජාතියක් හැටියට ලැජ්ජාවටපත් වෙන්න ඕන. මම ඇත්තටම පික්චර් පීස් එක. මම පොඩි කාලේ ඉඳලා චිත්‍රපට වලට ආසයි. මම පුංචි කාලේ විජේ කුමාරතුංග මහත්තයාගේ චිත්‍රපටියක් මෙතන තුෂාර චිත්‍රපටිය 10 පාරක් බලලා තියෙනවා. පොඩි කොල්ලයි මට 7-8ක් ඇති වුණා. ආසාවට බලනවා. ගාම්ම ෆොන්සේක මහත්තයාගේ ෆිල්ම් එක 13 පාරක් බලලා තියෙනවා. ඉතින් මම ඉස්සර පස්සේ ගියා මේ හැමෝගෙම. මටත් නානුවෙක් වෙන්න ඕන කියලා chance එකකින්. මම විජේ කුමාරතුංග මහත්තයාගේ ඉස්සර හිටගෙන ඉන්නකොට බැසුවක් ගන්න කියලා. ඊට පස්සේ පසු කාලීනව විජේ නන්දසිරි මහත්තයාගේ ඉස්සර හිටගෙන ඉන්නවා. ඉතින් විජේ නන්දසිරි මහත්තයා මට කිව්වා ඉතලා මල්ලිටියක් ඔයාලා ලොකු වෙලා එන්න කියලා. හැබැයි දෛවයේ සල්මන්ත කොහෙද අපි දෙන්න එකම චිත්‍රපටියක රඟපෑවත් එතුමා මම හීරෝ ප්ලේ කරනවා වීරයා ප්ලේ කරනවා එතුමා මගේ දුෂ්ටයා ප්ලේ කරා ටැක්සි ඩ්‍රයිවර් කියන ෆිල්ම් එකේ. ඉතින් මේ වගේ මම KW පෙර මහත්තයා ගෙදර උදේ ඉඳලා ඉන්නවා කියලා. ඒ තරම් පික්චර් පිස්සුවක් තියෙනවා. ඉතින් මෙහෙම අපි අද තරුණ පරපුර උත්සාහ කරපු විදියට පට්ටක් කාලා තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි විශාල වේදමක් කරලා මේ චිත්‍රපටි හදලා තියෙන්නේ. එතකොට මේවට අපහාස කරන්න, පහර ගහන්න හොඳ නැහැ පව් ඇත්තටම. ඒක Taman ජාතියක් හැටියට ලැජ්ජාවටපත් වෙන්න ඕන. මම දකිනවා සමහර චිත්‍රපටිවල මේ අපහාස කරන චිත්‍රපටිවලට අපහාස කරනවා. සමහර නළුනිලියන්ට අපහාස කරනවා. අපි බෞද්ධයෝ හැටියට මේක බෞද්ධ ආගම වැඩියෙන් අදහන රටක්. එතකොට හොයන පන්සල් යනවා. තමුන්ට දරුවෝ ඉන්නවා, පවුලක් ඉන්නවා. තමන් හිතන්න ඕනේ මේක ලැජ්ජාවට කර්මයක් අපි වෙනත් කර්මාන්තයකට මේ කර්මාන්තයටයි කරන්නේ. ශාහරුඛ් ખાન, සල්මාන් ખાન, කමලා හසන්ලා රජිනිකාන්ත්ලා ලංකාවේ කියන නේද දෙලවලදා. දරාගන්න. right? නිකන් කිසි ෆිල්ම් එක බලන්නෙත් නැහැ. ෆිල්ම් එක බලලත් නැහැ තාම. ෆිල්ම් එක රිලීස් වෙලත් නැහැ. හැබැයි ෆිල්ම් එකට අපහාස කරනවා.